ආදරණීය කලාකරුවෙකු එවැගේම අද දවසේ ඔබේ ප්‍රසංගයේ ගායන අවසන් ආරාධිත කලාකරුවාව වේදිකාවට හඳුන්වලා දෙන්නටයි සූදානම් වන්නේ මේ වෙනුවෙන් අනුග්‍රහශීලී දායකත්වය එකතු කරන්නේ මිතුරු සංසදයේ නිර්මාතෘ කුප්පියවතේ බෝධානන්ද අපේ නායක ස්වාමීන් වහන්සේගේ සම්බන්ධීකරණයත් සමගයි මිතුරු සංසදයේ අනුග්‍රහයෙන් මේ ආදරණීය කලාකරුවා එන්නේ වේදිකාවට ගානට. ඔහු අපේ ආදරණීය කලාකරුවාව හඳුනාගන්නේ විටක ගායන ශිල්පියෙක්, එවැගේම සංගීත අධ්‍යක්ෂකවරයෙක්, ගීපද රචකයෙක් විදියට හැමදාමත් අපි ඔහුට ආදරය කරනවා. මන හෙවින් සරය විදින් කනට කොඳුරා යන්නට සාරිතාගේ මතකවති කරන්නට ආරයුම මේ ගායන ශිල්පී විරාජ් පෙරේරා. හොඳයි මගේ ගම පළාත තමයි මගේ ගම නොවුනත් මට මගේ ගම වගේම දැනෙන තැනක් තමයි මේක මේ ශ්‍රී ලංකාවේ. පිටිපස්සේ ගොඩාක් යාළුවෝ ඉන්නවා. මෙයාලත් මගේ සහෝදරයෝ වගේ තමයි. ඔයාලත් හැමෝම මගේ ලේ සහෝදරයෝ. ඉතින් අපි පටන් ගන්න මුලින්ම මොකේද? හොඳයි සිද්ධාර්ථ ගෞතම. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මිතුරෝ ජීවිතේ ගොඩාක් දේවල් ඉගෙන ගත්ත තැනක්. ඔයාලත් කැමති නම් යන්න එතන ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මිතුරෝ අපේ ගරු බෝධානන්ද ස්වාමීන් වහන්සේ මතක් කරලා මේ ගීතේ ගායනා කරන සිද්ධාර්ථ ගෞතම. හලෝ බලමු අපි ප්‍රේම. වෙනම ලෝකෙක ගෙනියන්න හදනවා. सूर्य वंशी शाक्य परपुरे सक्विति रजसिने उपवत करमिन मिलवत दीहु सिद्धवत कुमरुवने अभिनिष्क्रमण करना वगन कौरु तन सिटिये लोतुरु सम्मा संबुदु पदविय ඔබටයි सिद्धार्थ गौतम भव दुःख शून्य देवाति देवं लोकग्रजनतं सिद्धार्थ गौतम भव दुःख शून्य देवाति देवं लोकग्रजनतं මේ පළාතට ආපුවම පුදුම ශරීරයක් විතර දැයි सिद्धार्थ गौतम भव दुःख शून्य देवाति देवं लोकग्रजनतं सिद्धार्थ गौतम भव दुःख शून्य देवाति देवं लोकग्रजनतं
ගත වෙනවා දුක දෙනුනා දුකට හේතුව තේරුණා හැමෝම කියමු දුක දෙනුනා දුකට හේතුව තේරුණා ආසර දුක දෙනුනා දුකට හේතුව තේරුණා දුක දෙනුනා දුකට හේතුව තේරුණා මේ පැත්තට ආවම තමයි ඒ ගීත හදවතින් ගයන්න ඉගෙන ගත්තේ අපේ ගරු බෝධානන්ද ස්වාමීන් වහන්සේ නිසා ඒවා හැංගීමෙන් ගායනා කරන්න ඉගෙන ගත්තේ එතනදී හොඳයි ඒක නිසා මම මේ පැත්තේ රිල් හේල් සහ පැල්මඩුල්ල ප්‍රදේශ වාසීන්ට හැමෝටම ඉසනම ආචාර කරනවා මගේ හැංගීම ආවේ මෙන්න මේ පළාතෙන් නිසා හැමෝම මේකට දෙමුතු මිතුරෙකුට අපුඩියක් හොඳයි අපි යනවා ඊළඟ ගීතෙට මෙහෙම දැන් ඒ ලෝකෙන් මේ ලෝකෙට එන්න ඩාන්ස් කරන්න ලෑස්තිද දැසේ උයරුවම විලා ඇලඟ සෙනසුම රැඳිලා කාලෙ හිමිහිට ගෙවිලා යයි තව පිදුරැදිලා 1 2 3 හදවත ගහිනා මොතක් පාසා මතකෙතෙන්නේ ඔය ඇසුනකමයි සැමදා ජීවත් වෙන්නේ කොහමද ඔබගෙන් නිදිලා මේ සංසාරේ ඔබ සතුටයි මට ඕනා දාසිකෝනේ විල්හරේ කොල්ලකල හැමෝගෙම අපුඩිය ගොතෙන්න රහසේ තරුණේ ඔබ කොහෙදෝ මාහෙරදාද ඉන්නේ මගේ ලෝකේ ඔබ පමණයි මට උන්නේ ඔබ ගියදා දුක විතරයි මට ලැබුණේ හැමෝගෙම हदवत गैना मुतक पासा मत कितने ओए ऐसे दिखमई समदा जीरत वेन्ने कोदुब गिन्नी दिला මේ සංසාරේ ඔබ සතුටයි මට ඕනා දෙන්නාස් ඔයාලට ගොඩක් ආදරේ ඔයාලගේ මේ පළාත නිසා තමයි ලංකාවේ කොල්ලෝ අමාරු ඉන්න කොල්ල ගොඩක් ගොඩ යන්නේ ඒ නිසා හැමතිස්සෙම ඔයාලගේ පළාතේ ස්පෙෂල් අපේ ගම ස්පෙෂල් පැල්මඩුල්ල ස්පෙෂල් රිල් හේල් ස්පෙෂල් මයි දෙන්නා කවුරුත් නෑ ඔබ වගේ දුක දන්නේ කවුරුත් මගේ ස්වාගේ සෙනසෙල් නම් නෙතුමානේ දෙන්නම ලගටම වීගොය සඳරගේ මම
ලගින් උන්නු කාලේ දුන්නාදරේම ජීවිතේ වෙලා. Thank you very much. ඒ ජීවිතේ උනේ මේ ඉගෙනගත් දේවල් නිසා තමයි. ඒ ආදරේ දැනුණා, ආදරේ දුන්නා අපිට. හොඳයි, අපි ළඟට ගීතේ යනවා. සාරිතා. ගොඩක් දෙනෙක් ආදරේ කරන ගීතයක්. ඩාන්ස් කරන්න ලෑස්ති වෙන්න අපේ කොල්ලෝ කෙල්ලෝ බ්‍රේව් එක. मगे आधरे मफराधे अब देखी याद में काले हित फारवाद मागे उब किया सारिता पुल जीविते माद मागे एक तन के तेरे विवागे अदने सुनाई दवा की खोया सारिता आधरे जिन पुपरू लबन बिटो बनेलू धनी वेला हित पालू अपने करम की खरादा सारिता 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 मगे आधरे माफरा दे अब देखी याद में खाले उब किया मुल जीविते मत मागे अदने सुनाए दावागे खोया सारिता आदरे गिन पुपरू लबन बिटो बनेलू तन वेलायत पालू ऐने अपियालू हित पुहटी मथकलू उल्लू सित गत्तालू वेदना वितरायलू कल्ति में तीतुरू आदरे गिन पुपरू लबन बिटो बनेलू तन वेलायत पालू
thank you. ආදරණීය ලයාන්විත උච්චත් ස්වරය වේදිකාව පෙරදෙන වෙලාවේදී අපි මතක් කරන්න ඕනේ ආදරණීය හිතෝනේ අද දවසේදී රිලෙන යූත් ක්‍රීඩා සමාජයේ මේ ආදරණීය මිතුරන් සියලු දෙනා වෙනුවෙන් අනුග්‍රහශීලී බවතුන් සියලු දෙනාගේ ප්‍රචාරක දැන්වීම වෙනුවෙන් එළිමහනේ තිබෙන LED තිරය වෙනුවෙන් අනුග්‍රහශීලී දායකත්වය ලබා දෙන්නේ මාටුවාගල ප්‍රියන්ත ජේම්ස් අධිපතිතුමන් මැණික් බඳු ව්‍යාපාරික මාටුවාගල ප්‍රියන්ත මැණික් ආයතන අධිපතිතුමන් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම තමයි ක්‍රීඩා පිටියේ යූත් ක්‍රීඩා සමාජයේ දජ වෙනුවෙන් අනුග්‍රහශීලී දායකත්වය ලබා දුන්නේ ව්‍යාපාරික රවීන්ද්‍ර වීරවල මැතිතුමන් අපි ස්තුතියි කියන ඔබතුමන්ට. ඒ වගේම ක්‍රීඩා පිටිය අපට ලබා දුන්න හැමදාමත් යූත් ක්‍රීඩා සමාජයේ ශක්තියක් වන වෛද්‍යාචාර්ය මුලදිබේන්ද්‍ර සාමවිනිසරු ගාමිණී දාස අබේගොඩ මැතිතුමන් නීතිඥ ජයනාත් හිත්තැටිය මැතිතුමන් වගේම ප්‍රඥාසේන අබේගොඩ මැතිතුමන්වත් අපි ගාතරේ ගෞරවයෙන් සිහිපත් කරන්නේ. ඒ වගේම ක්‍රීඩා පිටිය සැකසීමේදී අනුග්‍රහශීලී දායකත්වය ලබා දුන්නේ පැල්මඩුල්ලේ ආසිරි සමූහ ව්‍යාපාරයේ කල්පනාකාරීත්වය ඇතුළු ඒ ආදරණීය පිරිස සියලුම දෙනාට සෝදවන්ත වෙන්නට ඕනේ මේ ආදරණීය යූත් ක්‍රීඩා සමාජයේ රිල් හේනට පැල්මඩුල්ලට දැනෙන්න ප්‍රසංගයක් පවත්වන්නට හැකියාවක් ලැබුණේ ඔවුන්ගේ සහයෝගයත් එක්ක කියන වගේ ආදරෙන් මතක් කරන්න ඕනේ. ඉතින් ආදරණීය කලාකරුවා වේදිකාවේ රැඳලා ඉන්න වෙලාවෙදී අද දවසේ ඔබට ගායන අවසන් කලාකරුවා වේදිකාවේ රැඳලා ඉන්න වෙලාවෙදී දැන් අපි 26 වෙනිදා පටන් ගත්ත ප්‍රසංගේ 27 වෙනිදා අලුයම 3ටත් ළඟයි. අපි තාමත් ප්‍රසංගයේ ඉන්නවා පැල්මඩුල්ල පොලිස් ස්ථානයේ ගරු ස්ථානාධිපතිතුමන් ලබා දීපු මේ නීතිමය අවසර සහ ඒ සහයෝගයත් එක්කලා ඉතින් ආදරණීය යූත් ක්‍රීඩා සමාජ සෙට් එකත් බොහොම ලස්සනට මේ භූමියේ සාමය ආරක්ෂා කරගෙන ලස්සනට මේ වැඩේ කරගෙන යන වෙලාවේදී ආදරණීය ලයාන්විත ගී හඬ අපි අරයුම් කරමු නැවතත් ඔබට ගානට බ්‍රේව් සමගින් ඔබට ගා මේ ගාන ශිල්පී විරාජ් පෙරේරා රිල් හෙන සද්ද කෝණේ ලොකුවට. හොඳයි. මට අද සතුටු දවසක් මොකද අදින් පස්සේ පොඩි දවස් දෙක තුනක් නිවාඩුවක් තියෙනවා. රිල් හේනේ මේක ඉවර කරපුවාම තමයි මට ලොකු සතුටක් දැනෙන්නේ. ඉතින් මට නිදහසේ ගෙදර ගිහිල්ලා රිල් හේනේ තමයි මම මේ අප්‍රේල් මාසේ වැඩ ඉවර කරේ කියලා ලස්සනට මට නිදහසේ නිදිය ගන්න පුළුවන්. ඔයාලවත් දැකලා නින්දට යන්න නිසා. ඉතින් අවසාන ගීතය නිසා අපි මේක හැමෝම එකතු වෙලා එන්ජොයි කරමු. හෙමින් සැරේ ඇවිත් ඔයා බ්‍රේව් එක. හැමෝගෙම තුඩින ඕනේ. එක්කෙනෙක් නාරා තුඩින ගන්න ඕනේ. අවසාන ගීතය නිසා dance කරන ලෑස්ති කොල්ල කෙල්ලෝ 1 2 3 4 සිතනවා
ප්‍රසාදර හිමිල් සෙරේ මගේ කනට කොඳුරලා ගියා ඔයා මගේ මේ ප්‍රදර්ශන ප්‍රසංග ගොඩකට සහභාගී වෙලා සෑහෙන අමාරුවෙන් ඉන්නේ. දන්න කට්ටිය දන්නවා මගෙත් එක්ක හිටපු කට්ටිය. යෝහාන් බොහොම ස්තුතියි. මගෙත් එක්ක මේ වෙනකන් හිටියට බොහොම අමාරු තැන් වලට මාව එක්කන් ගියා යෝහාන්. යාළුවෙක් විදියට මම හැමදාමත් ණය ගැති යෝහාන්ට. බොහොම ස්තුතියි. ඒ වගේම තාත්තා හැමතිස්සෙම මගේ පිටිපස්සෙන් හිටියා. මේ අභියෝග ටික ජය ගන්න. මම හිතන්නේ නොකල නොහැකි ප්‍රසංග පවා කරා. ඉතින් අවසාන වශයෙන් යන්න කලින් පුංචි කෑල්ලක් කියනවා ආල වෙනුවෙන්. ඒ කෑල්ල මට සද්දෙට හෙන්න ඕනේ. කියන්න අපේ මිත්‍ර සංවිධානය වෙනුවෙන් ඒක ගැම්මට කියමු. මොකද එයාලා ගොඩක් ලොකු සේවාවක් ලංකාවට කරන නිසා. අපි ආයේ හමු වෙන්නේ කවද? එතකල් ඉන්නවා මගේ බඩා. මා ඉන්නේ ලතවිල්ලේ හිත ඇතුලේ ගිනිදල්ලේ ඔබ දන්නේ මගේ रूप पेना तनकैनत मैं लोके पौरु बेंदिला पवटा मैं घेवना मोहत गाने उभवया भी तुरते मागे पुलुवन्नम तब मिकाले नवतला ආදරේ රිල්හෙන ආදරේ හැමෝටම රේව් ඔයාටත් ගොඩාක් ආදරේ හදවතේ ඉන්න හරි අහිංසකිනාවක් තියෙන මගේ මිත්‍රෙක්. Thank you very much. සූතේ එතන ආදරණීය කලාකරුවා විරාජ් පෙරේරා වේදිකාවෙන් සමුගනනකොට අද ප්‍රසංගයට ආරාධිත කලාකරුවන් හැටියට සම්බන්ධ වෙන ඒ කලාකරුවන් සියලු දෙනා ගීතවත් වෙලා අවසන් වුණත් ඉතින් ආදරයෙන් ආරල්හේනේ යූත් ක්‍රීඩා සමාජයේ ආදරණීය මිතුරෙක් ඉන්නවා. ඉතින් අපේ හේමන්ත අයියාගේ ඒ ආදරණීය ලේමන්ත එක්කලා සංගීත කණ්ඩායමේ කැමැත්ත ප්‍රකාශ කළා. ඔන්න අපි අරයුම් කරන්නට සූදානම් රල්හේනේ යූත් ක්‍රීඩා සමාජයේ ඔබේ ආදරණීය සමාජිකයෙක්ට ආයුත් එකේ ඒ ගැම්ම අප්පුඩියත් එක්කලා අපි ආරාධනා කරමු මේ ඔබේ ආදරණීය නිලංසටයි අරයුම. හොඳයි හදවතින්ම ආදරේ හැමදාම කියනවා වගේ කොහොමද අපේ බ්‍රේව් කොල්ලෝ ටික හොඳයි නේද? අතරම සියලු දෙනාත් එක්ක යෝග විශේෂයෙන් අපි ස්තුතිවන්ත වෙන්න ඕනි අපේ පොලිසියේ ස්ථානාධිපතිතුමන් ඇතුළු සියලුම නිලදරුවන්ට. ඒ වගේම කනිෂ්ක මල්ලි ඔයාටත් බොහොම ස්තුතියි. එහෙනම් අපි පටන් ගමු. Bomba mol kala, bomba run
හදවතින්ම හැමදාම ආදරෙයි අපේ සහෝදරෝ ගොල්ලෝ. කවදාවත් කිසිම ප්‍රශ්නයක් වුණේ අපේ කිසිම ප්‍රසංගයකදී අපි හැමදාම කියනවා ඒ ආදරේ ඉදිරියටත් තියෙනවා. ලබන අවුරුද්දත් අපි හොඳ ෂෝ එකක් ඔය වගේම කියනවා. කොහමද ෂෝ එක හොඳයිද? ඒ වේව් කොල්ලන්ට එනන් දෙන්න අත් දෙක උස්සලා. එහෙනම් සියලුම දෙනාම අපේ සංගීත කණ්ඩායමේ නාස් ස්ටොප් එකේම අහලා පරිස්සමෙන් ගෙදර යන්න. සමන් දෙවි වීඩයි සියලුම දෙනාට. සෝදේ ආදරණීය ඔබේ යූත් ක්‍රීඩා සමාජයේ සමාජිකයන් ලන්තර ඉතින් විශේෂ මතක් කරන ආදරණීය හිතතුනි රෙල් හේන යූත් ක්‍රීඩා සමාජය කියන්නේ රෙල් හේනට ශක්තියක් අභිමානයක් ගෙන දුන්නා. පස් වතාවක් බොහොම අපූර්ව ලස්සනට බක්මාවුලක් ඒ වගේම දෙවන්ත සංගීත ප්‍රසංගයක් හැමදාමත් පැල්මඩුල්ල තියෙන සුපිරිම ෂෝ එක අරගෙන ආවා. බොහොම අභිමාණයෙන් යූත් ක්‍රීඩා සමාජයේ සභාපතිතුමන් හේමන්ත හොෂ්පුකාර මැතිතුමන් ඒ වගේම ලේකම් කල්ප මදුෂාන් මහත්මයා වගේ බණ්ඩාගාරිකතුමන් නාදීශ ප්‍රියංකර අපේ ආදරණීය ලොක්කයියා ඒ වගේම ප්‍රධාන සංවිධායකතුමා නිශාන්ත කුමාර මහත්මයා රංජිත් විජේසිංහ මහත්මයා තනෝජ දිල්රුක්ෂි කල්පනී ඇතුළු සමස්ත සමාජිකයන් සියලු දෙනා බොහොම ආදරේ මතක් කරනවා. ඒ වගේම සරත් ඔඩුවත්ත මැණික් අධිපතිතුමන් සරත් ඔඩුවත්ත මැතිතුමන් ඒ වගේම ලාලින්ද ප්‍රේමතිලක මහත්මයාවත් අපි ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මේ සියලුම දෙනා වෙනුවෙන් අද දවසේ මේ ප්‍රසංගය වෙනුවෙන් ප්‍රධාන අනුග්‍රහක දායකත්වය දුන්න අජිත් මල්වත්ත මැතිතුමන් සහ ජයන්ත මාතුරාරච්චි මැතිතුමන් මැණික් වේද ව්‍යාපාරිකයන් විදිහට රෙල් හේන යූත් ක්‍රීඩා සමාජයට දුන්න සහයෝගයට සූතිය කියනවා. ඒ වගේම තමයි අද දවසේදී මේ තවන්ත වේදිකාව අපිට දුන්න අමිලවිටිය මෙගා හවුස් ස්ටේජ් ආයතනයේ කමල්ලයි ප්‍රධාන කාර්ය මණ්ඩලය වගේම මෙත් සවුන්ඩ්ස් ආයතනයේ ආදරණීය සවුන්ඩ්ස් ක්‍රූ එක බදුරලිය සුසංකා වීඩියෝ ආයතනයේ ආදරණීය කාර්ය මණ්ඩලය වගේම ඩිලාවිත් සීදුව බ්‍රේව් ආදරණීය සංගීත කණ්ඩායමේ සියලුම දෙනා ඒ වගේම අපේ ආදරණීය Memories by Shendro අපේ ආදරණීය තරද රුක්ෂාන් ඒ වගේම වේව් හවුස් ස්ටුඩියෝ ඉමේෂ් මාලක ඒ වගේම මාත් එක්කලා මේ ගමන යන ආදරණීය අපේ අකිල මල්ලි ඔයාවත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම පැල්මඩ පොලිස් ස්ථානික රුස්සනාධිපතිතුමන් සුජිබායික නායක මැතිතුමන් මේ සියලුම දෙනා වගේම ෂයින් රෝස් නර්තන පාලිකාවයන්ට ස්තුතියි මේ වේදිකාව නර්තනයෙන් හැඩවැඩ කරාට. ඉතින් මේ සමස්ත යූත් වසන්ත උදානය 2026 යූත් කල නයිට් 2026 මේ ප්‍රාසංගික අත්දැකීම වර්ණවත් කරන්නට වචනයෙන් හෝ දායකත්වය දුන්න සියලුම දෙනාට අපේ ස්තුතිය පුද කරන්නට කැමතියි. මොකද ඒ සියලු දෙනාගේ සහයත් එක්ක තමයි මේ ආදරණීය ප්‍රසංගය අද දවසේදී නොමිලේ ඔබට ගෙනෙන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබුණේ. ඉතින් ආදරණීය හිතවතුනි අපි ඕනම දෙයක ආරම්භයක් වගේ අවසානයක් තියෙනවා. අපි අවසානයේකදී පුංචි දුකක් හිතට එනවා. හැබැයි අපිට අමතක වෙන දෙයක් තියෙනවා. ඒ තමයි ඕනම දෙයක අවසානයක් කියන්නේ තවත් අලුත් දෙයක ආරම්භයක් කියන වගේ. ඉතින් මේ ආරම්භය ඔබ සැමට ජය වේවා. ඔබ සැමට සුබ වේවා. සතුටෙන් ඔබේ සිත් ඉදිරියේවා කියන ප්‍රාර්ථනාවත් එක්කලා අපි ප්‍රාර්ථනා කරනවා ඔබට සහාය දුන්න සියලුම මැණික් ලොව සන්නාමයන් සියල්ලටම නිල් රතු ආරෝල් ගෙවුඩ පුෂ්පරාග පත්මරාග මේ ආදී සියලුම
මැණික් හමු වෙලා ඔවුන්ට ලබන වසරේදීත් තැවැන්ත ප්‍රසංගයක් කරන්නට ඔබට අනුග්‍රහයක් ලබා දෙන්නට ඔවුන්ට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනාවත් එක්කලා ලැබුවා වූ 2026 මේ අලුත් අවුරුද්ද සමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා යන ප්‍රාර්ථනාවත් සමගින් මෙන්න ටිලාවිත් සීදුව බ්‍රේව් අවසන් කොටසත් සමගින් අවසන් කරමු ප්‍රසංගය මෙලෙසින් සූති බොහොම ස්තුතියි කනක ශ්‍රීමාල් සුන්දර නිවේදන ශිල්පියා. ඉතින් රිලේන යුත් ක්‍රීඩා සමාජය පස්වෙනි වරට මේ කරපු අභිමානනීය සුන්දර ප්‍රසංගයේ අපේ ආදරණීය කල්ප නදීෂ අහලපාල ඉන්නවද කල්ප නදීෂ අපේ ආදරණීය සුන්දර විතරන්තිවල ඉතින් අපි සම්බන්ධීකරණය කරා කල්ප. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕන ගෞරවනීය පූජනීය වන්දනීය අතිගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙපළ තවමත් වේදිකාව ඉදිරිපිට රැඳී සිටිනවා. ඒ ආශිර්වාදයක් ඒ වගේම අපේ ආදරණීය පොලිස් ස්ථානාධිපතිතුමාට සමස්ත පොලිස් කාර්යාලවල ආදරණීය ගෞරවණීය සීවත් කරනවා. මම හිතන්නේ මේ අප්‍රේල් මාසයේ බ්‍රේව් අපි වැඩිම වෙලාවක් සංගීතවත් වුණ ප්‍රසංගය තමයි. ඒ වගේම බොහොම ලස්සන පිළිවෙලට අකුරට වැඩි ලස්සනම කරන ප්‍රසංගයක්. ඉතින් අපේ ආදරණීය කල්ප ආදීශ චුට්ටක් එන්නකෝ ඉස්සරහට පොඩ්ඩක්. අහලා පහලා අස්සේ හැංගිලා ඉන්නවා. ඉතින් අපි සුන්දර මිතුරන් දෙවල කල්පනාදීශ ලොක්කා කිව්වම තමයි හැමෝම දන්නේ. ඉතින් කොනදීශ නැද්ද? ඉතින් රයිට් අපිව සම්බන්ධීකරණය කරා මේ වැඩේ ලස්සන කරන්න. ඉතින් ගොඩක් ස්තුතියි බ්‍රිව් අපිව සම්බන්ධීකරණය කරාට. ඉතින් සංවිධායකවරු ටී-ෂර්ට් එකගෙන හැමෝම ඉන්නවා. පුළුවන් නම් වේදිකාව වලට හරි එන්න කියලා ආරාධනා කරනවා. පොඩ්ඩක් එන්න අපිත් එක්ක අවසන් ගීතාවලියට පොඩ්ඩක් යන්න. එන්න බලන්න කට්ටියම එන්න කට්ටියම ගෙන්න. මේ වගේ ලස්සන වැඩක් ගමට දෙන්න හැමදාමත් වෙහෙස මාංශයෙන් ලස්සන යුත් ක්‍රීඩා සමාජයට අපේ ගෞරවය ප්‍රදානය කරනවා. එන්න වේදිකාවට එන්න අවසාන වශයෙන් ලස්සන නාට්‍ය එකක් දෙන්න යන්නේ. ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබ සෑම සියලු දෙනාටම හේමන්ත අයියත් ඉන්නව නම් අහලා පාලා ආරාධනා කරනවා. සියලු දෙනාටම ආරාධනා කරනවා මේ සංවිධායක මණ්ඩලේ නංගිල සෙට් එකකට ඉන්න සියලු දෙනාම ඉතින් ගමකට මේ වගේ සංවිධායක මණ්ඩලයක් ඉන්න ඕන පුතා. එතකොට තමයි ගමක් එළිය වෙන්නේ. බක්මාවුලක් පවත්වන්නේ අතිසාර්ථක බක්මාවුලක් ප්‍රසංගයක් පවත්වපු යුත් ක්‍රීඩා සමාජයට සියලු දෙනාම අත් දෙක එකතු කරලා අවසාන වශයෙන් දෙන අපල සන්නාදක ඉන්න පිරිස සියලු දෙනාම එන්න රයිට් එනම් බ්‍රේව් නාස්ට් එක දෙනවා ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන බදුරුලේ සුසංග හිටියා මෙත් සවුන්ඩ් එක හිටියා සියලු දෙනාටම ජය වේවා. එහෙනම් පරිස්සමට ගෙදර යන්න ඕන. බුදු සරණයි ජේසු වීරයි. මෙන්න බ්‍රේව් නාස්ට් එක දෙනවා රිලේන යුත් ක්‍රීඩා සමාජයට ජය වේවා. සියලු බ්‍රේව් ආදරේ හදවතින්ම සදපායා අපේ ගම දිලෙන්නා සීදු වායු පංගමාපේ ප්‍රිය කොල්ල කියලා අපිට කියන්න ලකාමය හඳුනන්න සදපායා අපේ ගම දිලෙන්නා සීදු වායු පංගමාපේ ප්‍රිය කොල්ල කියලා අපිට කියන්න ලකාමය හඳුනන්න අහලා නැද්ද ප්‍රිය කොල්ල බයිලා කියනවා වහලා තියෙන පාළුගේ බල්ලි බේරෙනවා වහලා තියෙන පාළුගේ
උබගේ